ළමයි කඩනව නෙවෙයි වගේ ඇහෙන්නේ මේ අර මේ පුටුවේ සද්දයක් ඇහෙන්නේ. ඔන්ලයින් ළම අපිට ඒ සද්දත් ඇහෙනවද බං? කාගේද බෙල්ල මිරුගේ කියලා හනන. නෑ මේ පුටුවේ සද්දයක් තියෙනවා. ඒක ඒ පාර නෑ. ඒක ඉඳගෙනම කරන්න ඕන එකක්ද කොහෙද? කොහමද ගන්න ඕනේ? ඒක නෑ ආයෙ ගන්න බෑ. හිතලා ගන්න බැරි සද්දයක්. මං ආයෙ පුළුවන් වුණොත් ඒක පෙන්නන්නම් කරලා. බෙල්ල මිර කරන්නේ මං. ඔව් කෑ ගහනකො මරනවා අපි. ඒක ඒ මරන සද්ද ඇහෙන්නේ. දෙන්නේ මැරුණා. ඒක යවුනේ. කතා කරනකො බල බල මරලා යන්නේ. පුටුව වෙන්න නැහැ ඕගොල්ලන්ට ඔන්ලයින් ළමයි. ආර පුටුවක් තියෙනවා මෙහි. අර මොකද්ද? මොකද්ද ලංකාවේ පුටුවකට රණ්ඩුණු සීන් එකක් එහෙම තියෙනවනේ මැනික් පුටුවකට. ආන් ඒවා එකක් තියෙනවා මෙහි. කවුද? තපස්සු බල්ලුවද? තපස්සු බල්ලුව මොකද කරේ? කරේ ඒ මේක මොකක් කරේ පුටුවකට රණ්ඩුනේ. ඒ වෙලද දෙබෑ යෝනේ උන්. හරි මතක නෑ මට. මොකද? චූලෝදර මහෝදරා වුන්ද? වෙන්නේ මොනාර දෙන්නෙක් කියලා මතකයි. හරියටම කොයි දෙන්නද කියලා මතක නැහැ. සුනීත සෝපාක අර එහෙම අර දෙන්න දිනනවනේ අර කොයි දෙන්නද කියලා තමයි වෙලාවට අමතක වෙන්නේ ඕක. චූලෝදර මහෝදර වෙන්නද. එතකොට තපස්සු වල්ලුක මොකද කරේ? සේරි වාණිජ කච්චපොට කියලා දෙන්නෙකුත් හිටියා තවනේ. ඒ ඔය මොකක් කර තව එක්ක හිටියා. සරියුත් මොකලම ඒක නම් පුළුවන් මට. එච්චරය බැරි නෑ. සරියුත් මොකලම් දන්නවනේ අපි. ඒවා පුළුවන්ගේ අරව ටිකක් අමාරුයි වනේ අර බේසික්ස් නේ. ඒවා පුළුවන් අර තපස්සු බල මොකද්ද කරේ එතකොට? උන් කරපු දෙන්නේ නැද්ද? බුද්ධාගම රිසාල් කොහොමද නා? ඒකක් තිබ්බා. ඕ ලෙවල් කාලේ. ඒ ලෙවල් කරේ නෑනේ. උන් දෙන්න දානි පිළිගන්නවලු. එහෙමද? ලොකු දෙයක් කළා නෑ. ඉතින් එහෙනම් එච්චර අපි දැනගන්න තරම් ඉතින් දානයක් දුන්නට තව ගොඩක් මිනිස්සු දෙනේ දාන දුන්නා. වාතිය සන්තෝෂ. ඒ වට්ටමම යනන්ත. මොකක් කරේ? චූලෝදර මහතර. ඒකද හරියක එතකොට. එහෙමද? ඒ වගේ පුටුවක් තියෙනවා මේ ඔන්ලයින් ළමයින්ට පෙන්නන්න එපා කිව්වා මට ආයතනෙන් ඒක. හරි මේ අපි අවශෝෂණ කොටීරේ ප්‍රතික්‍රියාව ලියලි හිටියේ මේක.